Welcome Sadix I family after 1 month. මාසයක් විතරකින් පොඩක් අප්න කෙලුණා කියන්නේ අන්තිමටම කෙලුණා. අම්මට උත්මත් කියත්තම දුන්නා. කෙලුණා කියන්නේ අන්තිමටම ගැටුණා. හරි. ඒ ගැන තමයි මම ඉතින් අද කියන්න ආවේ. මොකද උන්නේ මාසෙකමාරකයි මට වීඩියෝ දාන්න බැරි වුණේ. ඒ සීන් එක ගැන පැහැදිලි කරන්න. ඉතින් ආයෙත් දිගටම මේ කන්සිස්ටන්සි මම වීඩියෝ දානවා. අනිවාර්යයෙන්ම දානවා. දැන් මේ නැත්නම් මේ වීඩියෝ තියෙන සාක්ෂිතිත් කොහොමද දාන්නවා. සහ මට මගේ ඉස්සතාව යනවා ටික කාලයක් ගියා. ඉතින් බලමු මට වීඩියෝ දාන්න බැරි වුණේ ඇයි. එතකොට මේ කාලය තුළ bad habits හරිද? good habits ගොඩක් දේවල් ජීවිතේ එකතු කරගත්තා. ඒවත් දෙපැත්තට බෙදලා මම පෙන්නනවා. එහෙනම් බලමු මොකද මට මුලින් මේක මේන්ම රීසන් එක වෙන්නේ ඕල් රිසල්ට් එක ආවා. මේ රිසල්ට් එක ආවා. ඊට පස්සේ ඒලව ගන්න ඉස්කෝලේ යනවා. එතකොට මේ ටිකේ මේකත් එක්ක හිරුණා පොඩ්ඩක්. ඊට පස්සේ මේ ෆෝන් එක ෆෝන් එක දෙපාරක්ම කරුණා. හිතා ගන්න බෑ. දෙපාරක්ම කරුණා. දෙපාරක් කළා තමයි ෆෝන් එක කරන් දෙන්නේ. පාරන ෆෝන් එක මතල දුන්නා. පාසනාවරම මේ වගේ දේවල් තියුණා. සහ මගේ දක්ෂතාවය අඳුරගන්න ටික කාලයක් ගියා කියන්නේ දක්ෂතාවය අඳුරගන්න. එහෙනම් දැන් මම දැන් මේ වීඩියෝස් නේ මේ වීඩියෝස් වල ගොඩක් මිනිස්සු ඉන්ට්‍රස්ට් නැහැ. අර මට ටිකක් අම්මැලි ගැන විස්තර මම ගැන තරම් කැමති. හැබැයි ලොකුවට නැහැ. ඒකට මම ගොඩක්ම කැමති ෆිල්ම් බලන්න. ඒතර මම ඊළඟ කරන්න යන්නේ ෆිල්ම් එක්ස්ප්ලේන්. කියන්නේ ෆිල්ම් එක මම සදෙක්සයි කියලා මගේ නමින්ම අදහස් ගන්න හැදුවේ මම දකින විදිය ගැන. ඒතර ෆිල්ම් එක මම දකින විදිය ගැන. සහ ඉස්සරහට ගොඩක් මෙන්නේ ෆිල්ම් ගැන තමයි. මම ඇවිල්ලා ඇනිම් ෆෑන් කෙනෙක් නෙමෙයි. මම ඇවිල්ලා කේ ඩ්‍රාමා ෆෑන් කෙනෙක්. කේ ඩ්‍රාමා කියන්නේ මාෆියා පැත්තට යන හයි ස්කූල් මාෆියා පැත්තට යන. ඒතර මම ඇනිම් ඇත්තටම බලන්න කැමතිම නැහැ. ඇනිම් බලන්න කියලා කරදර කරන යාළුවෝ ගොඩක් ඉන්නවා. ඇනිම් බලන්න ඇනිම් ෆෑන් කෙනෙක් වෙනවා. කේ ඩ්‍රාමා වලින් දැන් ඇනිම් වලට ෂිෆ්ට් වෙන්න තමයි යන්නේ. බලමු මේ ඊළඟට ගේන්නේ යන්නේ කොහොමද මම ඇනිම් ෆෑන් කෙනෙක් වෙන්නේ කියලා. ඔය ටික තමයි උනේ. සහ මේ කලබරස්සේ ඇතුළත මම මේ නිදාන මාසෙක ඇතුළත මොකද උනේ කියන එක තමයි දැන් මම කතා කරන්නේ නේ. අපේ bad habits good habits මොනවද කියලා බලමු. වීඩියෝ එක කරන්න යන්නේ මේ දැන් මම අර ටෙලවෙලා හිටියේ මේ දවස් සෙට් එකෙම තමයි රිකවර් වෙන්න පටන් ගත්තා. ඒ සීන් එක ගැන තමයි මේ අද දවසේ මම වීඩියෝ කරන එක දවස තමයි මම රිකවර් වෙන්න හිතුවේ ගෙන්නවට ආපහු මේ වැඩේට එන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ දැන් මට හිතන වෙලේ ඉඳන් වැඩ ගන්න ගත්ත විදිය තමයි මම දැන් ෆිල්ම් කරන්න යන්නේ. ඉතින් මුලින්ම කරේ මගේ මේ කාමරය අත් කරගත්ත එක. ඔක්කොටම කලින් පෙන්නන්නකො මම වැඩ කරන තැන. මේක තමයි මගේ මේ වර්ක් ස්පේස් එක. ඔතන තමයි PC එකේ වැඩ කරගෙන යන්නේ. ඊළඟට තියෙනවා මගේ PC එක Dell mini එකක් තියෙන්නේ. ඕකෙන් තමයි ඕන දෙයක් කරන්නේ. කළු අස්සය ඕකෙන් තමයි ඕන දෙයක් කරන්නේ. ඊට පස්සේ ගියාම මේ channel එකට ඕන මේ මට දැන් ඕන දැන් අර support එක තියෙනවානේ. මම දැන් මොනවද කරන්න ඕනේ හැමදේම පොය ගැන පොඩ්ඩක් කතා කරන්න. ළඟ යාළුවෙක් ගාවට ගියා. ඌත් එක්ක කතා කරලා මොකද ඊළඟට කරන්න කෙනෙක් ගැන කතා කරගන්න. Racing my own thoughts into the silence, seeking the guidance I forgot. It's somewhere lost, lost to the cages, cages of chaos. I forgot. Somewhere it must be written. I just lost my access to the map. You look at more. No rush there. හරිද? ඔයාලා හිතන්නේ ඔයාලට විතරද ප්‍රශ්න තියෙන්නේ කියලා. ඉතින් හැබැයි ප්‍රශ්න වල ස්වභාවයක් තියෙනවා. ඕක මුතන වල තියගන්න. ප්‍රශ්න වල ස්වභාවය තමයි ප්‍රශ්න. හැමදාම නෑ. ප්‍රශ්නේ ස්වභාවය තමයි හැමදාම නෑ. එක දවසයි ලියන්නේ. නෑ. Myself belong. I owe this. දෙයට වැඩ ටික ඉවර වෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් මම තීරණය කරලා තියෙන දැන් ඉස්සරහට මගෙත් එක්ක ෆිල්ම් බලන ෆෑන්ස්ලා ටිකක් එකතු වෙයි. ඇනිම් බලන, කේ ඩ්‍රාමා බලන හැමදේම බලන ෆෑන්ස්ලා එකතු වෙයි. මම සුපර් ෆිල්ම් ටැග් ගැන ඉස්සරහට ගේනවා. මම කැමති කැරක්ටර්ස් අනමන හැමදේම ගැන. හරියට ඉන්න සදෙක්ස් වයි ෆැමිලි එකත් එක්ක ඉස්සරහට හොඳ වැඩක් කරමු අපි.